අපි යන්නේ බුදුරුවගල මතක ඇති බ්ලොග් එක. මේකේ පාර්ට් 2 එකට. අද අපිට අලුතින්ම සෙට් වුණා විශාල් මල්ලි. අයියා සයිලේෂන් නතන ඉස්සරහින් ඉන්න රෝහිත අයියා මතක ඇති. ඉතින් අපි බලමු මේ දෙවනි බ්ලොග් එක බුදුරුවගලේ. ආය ගානක් වෙලාව පරිස්සමින් යන්න ඕනේ. ඉතින් මතකයිනේ ගිය සැරේ අපේ පුංචි මල්ලිය වැටෙන්නත් ගියා. කපාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් එකී මෙකී නොකී හැම සතෙක්ම ඉන්නවා කියලා තමයි කිව්වේ. බලමු. පොයි දවසට පස්සේ දවස අනිත් එක අද කෙම්මුර දවසක් සෙනසුරාදා. අපි බලමු. පොඩ්ඩක් ඉතල කැලෑව අඩුයි. බදරන් පෙරලෙන්න එපා පුතේ. ඔයි මාජෙට් අපිව. රිසෝට් එකේ යනවානේ. කන්නේ පතර වගේ තිබුණා. ஏன்னா இவனையும் பார்த்துக்கிட்டு டாக்ஸ் எடுத்துக்கிட்டு ஒரு போயா அந்த itu kalau pengen turun ini akannya udah dari sini itu kadial lesut tak dana butuh gala artinya butuh gala මෙතන දෙබුක්කාව නේද?
මේ තියෙන බුක්කාව යකාති දෙපෑ කරපු ගල වගේ අර උඩ තියෙන්නේ රුක්කත්තන ගහනේ රුක්කත්තන ගහ තමයි අර උඩ තියෙන්නේ අපි ගියේ මේ ගලට මේ මොන මරක් කිටෝ කියන්නේ වෙන්දර අපි යන ඔතන ඉන්නේ ඒ යන්නේ කොයිද අද යන්නේ වෙනස් මාර්ගයකින් අපි ගිය සැරේ මෙතනින් යටට ගියේ නෑ මෙදා සැරේ යන්නේ මෙතනින් යටට පෑවුමේ යන්න තියන්නේ කල යටින් අර රාතෙන් ටල්ලන්නේ මොකද තියෙන්නේ මේ ගලක් හිර කරලා තියෙන්නේ ගලක් හිර කරලා තියෙන්නේ පේනවා ඇති ඇවිල්ලා හිර වෙලා නේද අපි ගල් දෙකක් කියලා කිව්වට මෙතන ගල් 3ක් හිටිනවනේ මුතු පොට්ටයක් අපි බලමු අද කෙම්මුරු දවසක් කටුක පාරක් තියෙන්නේ අස්සෙන් පස්සේ රිංගල යන්න තියෙන්නේ විශාල් ඔයාගේ පළවෙනි හොරර් ව්ලොග් එක නේද මේ එතකොට යන්නේ අපි බුදුගල උඩටද බුදුගල උඩට එන්න තියෙන්නේ වටර අවුම් කරලා තියෙන්නේ මේ ප්ලේට් එකනේ මෙතන රුක්කි දෙවියෝ අර තියෙන්නේ මොකද්ද මේ රුක්කතන ගහ බුදුගල කවරලා තියෙන දෙපැත්තෙන් මේ බුදුගල තියෙන්නේ බෑවුම මේ තියෙන්නේ බෑවුම අපි ඉස්සෙල්ලා බලමු මතක ඇති අපි ගහ ඇතුලේ කොතක් කියලා අපිට සෙට් උනේ ඉන්න මේ හරියේ අපි තව උඩට ගිහිල්ලා බලමු විශාල් මල්ලි මොකද හිතන්නේ කුංචි තම්බි හයි බයක් නැහැනේ කෙම්ම බලමු මේ වීව් එක බලපන් අපි ගල උඩට යන්නේ වීව් එක බලපන් සන්දු වීව් එක උඩ පේනවද ඒ ෆෝන් එකේ ඕ බලන්න මේ ඔක්කොම කඩාගෙන ඉන්නේ අපේ ළමයි ඉන්නේ බ්ලොක් කරන්න නෑ මේ ඔක්කොම මේ ගල ඔක්කොම නැති වෙයි යන්නේ නැහැ මොනවද ඒක හරි අද්භූත ප්ලේස් නේ බෝල් මේකේ බෝල් නේ ඔය වීව් එක
කිව්ව ප්ලේස් එකට තියෙන අර ලයිට් එකේ පේන්නේ යන ඈත. අපර නම් පේන්නේ. එහා පැත්තේ. මෙතන. ලින්ක් වෙනවා වගේ. හරි. එතනින් උඩ පන්සලක් තියෙනවා. ඒ පන්සලත් එක්කම පල්ලෙහා දොළවානේ තමයි ඔය කේස් එක තියෙන්නේ. අනේ රෑයෝ මේ හොල්මන් කණිකර ඒරියා එකක්. කම්ප්ලීට්ලි. yes. ටෝටල් ඒරියා මිනිස්සු යන්නේ නැහැ. මේ සිටි මාරි ඉල්ලේ. අර ඉන්නේ වන්නවත්. ඒ ආපත ලයිමක් තියෙන්නේ. ඕ දැන් අර නිවෙන පත්තු වෙන එළිය නේද? බෝධිලම රෑට කතා මාරකට බෝධිලම කෑ ගන්න බෝධිලම කියන්නේ දිස්ත්‍රියන්නේ කටු දිස්ත්‍රියන්නේ. ඔව්. බෝධිලම කියන්නේ කටු දිස්ත්‍රියගේ දිස්ත්‍රිය එනගාට තමයි එයා කෑ ගහන්නේ. ඒ දිස්ත්‍රිය ආවට පස්සේ එයා තනිකර පල්ලෙක්කට වැඩි චුට්ටක් පොඩි සතෙක් පිරිමින් එක තමයි යා මාර තරහක් තියෙනවා ගෑනු ළමෙක් කම් වෙනකොට ගෑණියෙක්ගේ කේස් එකක් නේද තියෙනවා කියන දරුවෙක් මරපු ඔව් වයින් ගාපු කේස් එකක් තියෙනවා කියන්නේ ඔව් නිලෙන් ගන්න ඉතරාද වංගේ මට එදෙන්ගේ පහන අපස්සු කළ එළිය මේව කරන්න බැලුවොත් එයා හොඳට බලද්දී හැබැයි පිරිමි විතරයි කතා කරන්නේ ගෑනුන්ට මාර බයයි එයා ගෑන්ට මාර බය ගෑනුන්ට මාර බයයි ඒ බෝධිලම කින් සතා අටුසේ සතා ඉන්න මේ ඒරියා එකේ මේ ඒරියා එකේ ඉන්න තැන ඒ කියන්නේ ඌ හෙල් හැප්පෙනවා කුස්සිය දොරටත් ඇවිල්ලා හැප්පෙනවා කුඩිය ගේ ඇතුළට එන්නේ නැහැ එළියට ගන්න තමයි බලන්නේ මොකද ළමයෙක් කම්බෙන ඉන්න කොට ගෑණියෙක්ව දාලා මේව කරලා ඉර කරලා ගෑණියව මරලා මොකක් හරි එහෙම කේස් එකක් වෙලා ඒ ගෑණි වෛරයෙන් මේ වෙලා ඊට පස්සේ බෝධිලම ආත්මේ ඉපදිලා තියෙනවා ඔන්න ඔහොම කේස් එකක් වෙලා තියෙන්නේ පිරිමියා එළියට ගිය ගමන් පිරිමියා මෙහෙම කොලිටනවා පේන්නේ දිස්ටියන්නේ අපි කකුල කහනවනේ කඩිය කෑවා අපි කසම බෙල්ලෙල්ලන බෙල්ල ඉර කරලා මරනවා හරිද පිරිමින්ම පෙන්නන්න පිරිමින්ගේ පෙන්න දැරණියගල කී දෙනෙක් මරුවද දැරණියගල ඔය කො හොඳටම සීන් එක ඒ පාස්කල් යන අර මහත්තයා පේන්නේ ලිහිණියාවේ. මෙතන හොරවල හන්දිය ඕම්ම ගියාම ජේෂ්ඨනවත් මානමුල්ල ලිහිණියාව. ওই ලිහිණියාවේ කන්ද තමයි අර පේන්නේ ගෙවල්. ඒ මොනවද තියෙන ගෙවල් එතන? මේ මහත්තයා එහෙම ගිහලා කොහෙද යන්න පුළුවන්? ඒ ලිහිණියාවට ගියාම පස්සේ ලිහිණියා පන්සලක් තියෙනවා. ඉතින් ලිහිණ Google බලන්න යන්න කොන්සල්. ලිහිණියාව? හරි ලිහිණියාවේ බැලුවා තොරලන. ලිහිණියා පන්සලක් තියෙනවා. ඒ පන්සල ඇවිල්ලා හාමුදුරුවෝ යන්න දෙන්නේ නැහැ වහලා තියෙන්නේ. ඒ පන්සල කළුබණ්ඩාර වේ හාමුදුරුවෝ ඉඳපු පන්සලක්. ඒකේ බඩු තියෙන මෙහෙම ගල විද්දත් ඇතුළේ බොල් කොහෙන් බහිනවද දන්නේ නැහැ. හරිද? හාමුදුරුවෝ වහලා තින්නේ මේ පන්සලට ඒ ගලට යන්න දෙන්නේ නැහැ. ලිහිණියා මතකයි. උගලගේ අම්මලා ගෙදරින් ඉස්සරහ පේන්නේ අර ගලක් වගේ. නෑ ඒක නෙමෙයි මහත්තයා. අපි ඒක පාස් කරලා යන්නවා තියෙනවා. හරි? මේ එයා ඒ වගේ තමයි මෙතනත්. මේකත් ඇවිල්ලා කළුබණ්ඩාර දෙය හාමුදුරුවෝ වැඩ හිටපු ඒරියා එකක් මේක. හරි රෝහිත. ඔයා එනකොට පේන්නේ උදාහරණයක් මාර නිස්කලංකයි මේ. ඔව් ඒක අර ගාලා පල්ලෙහා. වෙනසක් පේනව නේද? එනකොට. එයාගේ ඒරියා එකක් මේ. ඔය කළුබණ්ඩාර හරි ෆුල් මේකක් පේනවා. ආන්නකෝ. මේ පැත්තේ බුලත් සිංහලනේ. බුලත් සිංහල අරහෙට. 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 මේ පැත්තේ බෙල්ලනද? ඔව් බෙල්ලන මේ පැත්ත අගලවත්ත. මේ අර ලයිට් එකේ තියෙන බෙල්ලනද? නෑ. ලීනියා. කිතුල්ගොඩ. කිතුල්ගොඩ ඒරියා එක. අන්න. කිතුල්ගොඩ ඒරියා එහා පැත්තේ. එහෙම කියන බදුලේ යන්න පුළුවන්. ඔව් බදුලේ යන්න. තමයි ඔය පාර තියෙන්නේ. Guys, ඒ කියන්නේ අර පැත්තේ இது வந்து செம்ம வியூ, வேற லெவல் வியூ. இது பார்த்தீங்கன்னு சொன்னா அம்மாட்ட சரி கொஞ்சம் தான் நடந்து வரது இருக்குது. கொஞ்சம் நடந்து வந்தோம்னு சொன்னா ஒரு கிளம்புலேருந்து ஜஸ்ட் 60 கிலோமீட்டர்ஸ் தான். இப்படி ஒரு வியூ வந்து ஜம்மத்திலையும் பார்க்கல. அது நூறலியை விட நெக்ஸ்ட் லெவல் வியூ உண்டு இது. பேக் கேம்ல காட்டுறேன் பாருங்க. මේ තමයි අපේ තරින්දු බ්ලොගර්. මේ තමයි තරින්දු මේ channel එකේ ඕනර්. ඌ ලයිට් පොඩ්ඩක් දාගෙන ඉන්නවා. ඔව් මෙයා තමයි සතිෂ් අයියා අපේ godfather. මෙයා තමයි මේ සයිලේෂන් මල්ලි ඔයගොල්ලන් දන්නවා ඇති. කුංජි මල්ලි. මේ අපේ ගයිඩ්. මෙයා තමයි අපේ ගයිඩ්. මේ පැත්තේ තියෙන රෝහිත. කෙලින් මේ තියෙන අර සුභාසියා වත්ත. සුභාසියා වත්ත. අර ඇල්ල පන්සල් කන්ද කේස් එක තමයි මං කිව්වේ. මොකද යන්න බෑ. මේ දැනුවත් නොකර යන්න බෑ. සත්තුන්ට කරන්ට් එක දානවා. මට්ටස් ඉරි එතන ඒරියා 12 පල්ලම දිගට යන්න තියෙන්නේ. මහත්තයා කියන්නේ ඔය එකලාසක් ගියොත් යන්නේ නැද වෙන දවසේයි. සිරාවට කියන්නේ ආයි. මිනිස්සු යන්නේ නැහැ. ඒ හන්නේ කරා අම්මු ගොල්ල කැලයක් තියෙන්නේ. එහා පැත්තේ උඩ 35 මේ වත්තක් තියෙනවා. ඔය ළමයි කීප දෙනෙක්ම බයලා තමයි මෑතකදී. යන්නේ නැහැ කවුරක්. කරන්ට් දාන්නේ. කරන්ට් දාන්න බෑ. හත්තුන් තන්නේ කියන මොකද බය. දවල්ට කෑගෙන හත්තුන් රැට කෑගෙන හත්තුන් නිකල්ගත්ත උඩම කෑ ගාවක් ගම් හතක් පාළු වෙන මේ කියලා කියනවා. සමහර දවසට මේ කෑ ගන්න මේ අවුට කෑ ගන්න. උඩම කියන්නේ කුරුල්ලෙක්නේ. ඌ එච්චර මේක නැහැ. නමුත් කෑ ගාලා දවස් හතක් කරනවා මල ගෙවල් නම් ඒ අර පැරණි කාලේ කතා කරේ ඒව තාමත් ඒ විදිහම තියෙනවා. අපේක්ද?
ඒක මිනිස්සු මේ ඇතිනේ. බලන්න ගෙවල් අදලා තියෙනවා රෝහිත මේ පැත්තේ ඔක්කොම බාගෙට. ඔව්. මම අපි දැන් ගියානේ අර කොයිද මේ ඒකනේ මහත්තයා. ඒ වත්තෙන් බෑලා අපි අර පැත්තෙන් ආවා. ගෙවල් ඔක්කොම බාගෙට ආවා. ගොඩාක් මිනිස්සු ළමයි ඉගෙන ගන්න මේක වලට සමහරක් අය එහෙම යනවා. සමහරක් අය ජොබ් කරලා මේක කරලා ජොබ් මාරු වෙන වලට එහෙම යනවා. සමහරක් අය සල්ලි අනම්ම නම් හම්බුනා පස්සේ එක්කල ඉඩම් අරගෙන එහෙම යනවා. ගොඩක් මහත්තයා එහෙම වෙන්නේ. අර එහෙම කෙනෙක් තමයි ඉන්නේ. අපි හිටිය අන්න අතන ඉඳගෙන මෙන්න මේ ගහේ අතු තමයි හෙලවුනේ. අද වැළුවට ඒක පේන්නේ නැහැ. නෑ මේ හරියන අනිවාර්ය ළඟට යන්න තිබ්බා. අන්න අර කන්දේ වැද්දක් ඉන්නේ වැදුනේ. අන්න අර අරගත බන්දා. අදිබුක්කාවක් තියෙන. කාද නෑ. මේ රුක් අතන එකනේ. Don't cut. ಇದನ್ನ ನಮ್ಮಿನ ಇದು ಅಡಿಗೆ ಪೋರೆ ರಾಕ್ ಲೈನ್ ಇದಕ್ಕೆಲ್ಲ ರಾಕ್ ಲೈನ್ ಪ್ಲಾಸ್ಟಿಕ್ ಫುಲ್ ಮಾಡಿ ವಚ್ಚಿ ವಚ್ಚಿ රුක්කත්තන ගහ අන්න මේක තමයි අරකනේ අතන්නේ ගන්න දෙන්නේ අය පිටි සාමි සාම කතියලා බොක්කේ නෑ අරන් எப்படி நேச்சர் இல்லையா මහත්තයා කවදාද එනවා. නෑනේ මේක එනවා කවදා හරි. කවදා හරි. පීටි ගානක් නේ මේක ඉතින් උනාට පුපුරලා තියෙන්නේ. පුරලා අර මැද්දේ නෑ. මේවා අනේ මන් දන්නේ නැහැ මේක හරි අමාරු හිතා ගන්න බෑප්පා මේක මේ මොනවද වෙන්නේ කියලා නේ இது அப்படியே தொங்குது சாமி இங்க கொஞ்சம் துண்டு அப்படியே சும்மா தொங்குது அது கலண்டு வரோம்ண்ணா. இல்ல கலந்து வரணும் வந்துருக்கு அவங்க எதிர காக்குது ඒගොල්ලෝ අපේ ගෙදර නැවැත්ත ගෙදර. அன்னைக்கு இப்படியே தான் போனோம். இன்னைக்கு நாங்க அப்படியே போனோம். මොන එකට යනවද? இதுக்கு பாருங்க அண்ணே இங்க உள்ள சின்ன பிள்ளைங்களுக்கு நைட்டுக்கு இதுல ஏரியா பழகி. இத்தாவனே அப்பாவுக்கு எவ்வளவு அது சிம்புரா போயிட்டீங்க அதோ நீ போடா. வரேன். பார்த்தாலே இறங்குது கடுப்பெடு தலை அந்த அவளை திருப்திப்படுத்த யாரால என்ன முடியும் ஐயோ මේ නිදම් පොට්ටය. இவரால முடியுமா මොනවද මේ නිදානේ පොට්ටය මාත්‍ය. இது ආරම්භද මේ නිදම් පොට්ටය මේක. இது කොහමද ඒක දන්නේ යන්න එපා හිතනවා. මේක පෙරලම කළා අපි මේකේ මේ පෙරලඩ නෑ මාත්‍ය. එන ඒ මෙතන පෙන්නලා තිබ්බට සමහරක්කට මේක මේ අවට වෙන්න පුළුවන් නැත්නම් ගලේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. එහෙමයි. ඒක මේ දන්න කෙනෙක් කියන්නේ මේ සම්බන්ධව දන්න කෙනෙක් දන්න ඉන්න අවුරුදු 100ක් පස්සට කියලා කවුරු උසන් එන්න ඕනේ අපිට. ඉදාන ඇතුලේ ඇති බඩු ඉතින් අපි කියන්නේ මොනවද තියෙනවද කියලා. මේ කුකුල් අඩිය කියන්නේ මොකක්ද? කුකුල් අඩිය කියන්නේ හඳේ කුකුල් අඩිය කියන්නේ මෙහෙම ගත්තට පස්සේ කොහොම මැද එකයි ආය අනෙත් එකයි මේ පිටිපස්සට එකයි කුකුල් අඩිය කියන්නේ බෑ මායිම වත් මායින් ඒ හරිද? ඔය කුකුලේ තුනම එක සමාන වෙන්න ඕනේ. ඒක තමයි කුකුල් අඩිය සමාන වෙන්නේ. කම්බි වලින් අදනවා කුකුලගේ කකුල වගේ අදලා මෙන්න සීල් කරනවා